හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මං ආවා ඔයාලව හම්බ වෙන්න මං ළඟ තියෙන බීඩ් කලෙක්ෂන් එක අරගෙන. අද අපි බලමු මං ළඟ මොන වගේ බීඩ් අයිටම්ස් තියෙන්නේ කියලා. මෙතන ඔයාලට දැන් පේනවා මෙතන තියෙන බීඩ්ස්. මේවා ග්ලාස් ක්‍රැකල් බීඩ්ස්. සාමාන්‍යයෙන් ග්ලාස් ක්‍රැකල් බීඩ් සිංගල් කලර් එකකිනුයි ෂේඩඩ් කලර්ස් වලින් එනවා. මෙතන තියෙන ග්ලාස් ක්‍රැකල් බීඩ්ස් ට්‍රාන්ස්පරන්ට් එකක් කලර් එකත් එක්ක යන එක. සාමාන්‍යයෙන් මෙතන මං ළඟ තියෙනවා කලර්ස් බ්‍රවුන්, yellow, purple, orange, light blue, black හා mixed color එක. මෙන්න මේ කලර්ස් ටික හැම එකක්ම ඒ අදාළ කලර් එකත් එක්ක transparent colors mix වෙලා තියෙනවා. ඒතර මේකට අපි කියනවා shaded beads කියලා. මෙතන මම පෙන්නන හැම bead එකක්ම 8mm bead එකක්. මං හදලා දාලා තියෙන bracelets වලට බලා ගන්න පුළුවන්. ඒවා හැම එකක්ම මං හදලා තියෙන්නේ 8mm beads වලින්. so මේ beads හරි ලස්සනයි. මේවා දාගෙන අතර දාගෙන එළියට යනකොට ඉර එළියට ලස්සනට එක කැපිලා පේනවා. ඒ වගේම මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් mix color එකක්. so මේ වලට අපි ලස්සන charms දානවා. ඒ වගේම letter beads දාන්න පුළුවන්. name bracelets හදන්න පුළුවන්. මේ වගේ beads වලින් අපිට විවිධාකාර designs හදන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති පොඩ්ඩයි තියෙන්නේ මෙතන. මම මේ වගේ bead එකෙන් හදපු bracelet එකක් ඔයාලට පෙන්නුවා. මේක fox jade bead එකක්. ඒකම maroon color එකක් තියෙනවා මං ගාව. මෙතන තියෙන දෙක plastic beads. ඒකත් fox jade එකේ plastic beads. මේ වලිනුත් අපිට ලස්සන නිර්මාණ හදා ගන්න පුළුවන්. හරි. ඊළඟට මම පෙන්නන්නම් මං ළඟ තියෙන තව beads වගේක්. මෙන්න මේ සෙට් එක. මෙතන තියෙන්නේ ග්ලාස් ක්‍රැකල් බීඩ්ස් වගේක්. හැබැයි මේවා සිංගල් කලර් ඒවා. ඔයාලට මම පෙන්නන්නම්. මේක ග්‍රේ කලර් ග්ලාස් ක්‍රැකල් බීඩ් එක. මේකත් 8mm size එකේ බීඩ් එකක්. ඒ වගේම pink කලර් එකෙන් තියෙනවා. light green කලර් එක. red කලර් එක. light blue කලර් එක. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට purple color, orange color. හරි මේ ටික glass crackle beads. මේවා ඔක්කොම size එක එන්නේ 8mm size එකට එන්නේ. මෙතන ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මේක crackle beads නෙමෙයි, මේක glass bead type එකක්. මේවා හරි බරයි. මෙතන mix colors තියෙනවා අපිට ගන්න. මම කලින් වීඩියෝස් දාලා තියෙනවා මේ beads වලින් selected colors. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ pink color එක අරගෙන තනියම හදපු bracelet එකක් මම දාලා තියෙනවා මගේ page එකේ. ඒ වගේම blue color එකකින් හදපු එකකුත් දාලා තියෙනවා. මේ වගේ single colors select කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් කැමති color mix එකක් දාලා shades යන විදිහට හදා ගන්නත් පුළුවන්. එතන මේ වගේ ලස්සන beads තියෙනවා. මේ වගේ beads වලින් අපිට ලස්සන bracelet හදා ගන්න පුළුවන් අපේ ඇඳුමේ පාටට. අපි කැමති පාටට අපේ favorite colors වලට යන විදිහට ලස්සන beads අපිට හදා ගන්න පුළුවන්. මම ළඟ තියෙන තව set එකක් මම ඒකත් පෙන්නන්නම්. හරි. මම මේවා ස්ටෝර් කරගෙන ඉන්නේ පොඩි කප්ස් වල. ස්ටෝරේජ් බොක්ස් එහෙම තාම ගත්තේ නැහැ. හැබැයි ඔයාලට මේවා බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් මේක අයින් කරලා බොක්ස් එක අයින් කරලා තනි බීඩ්ස් පෙන්නන්නම්. හරි. මේකත් shaded bead ජාතියක්. මේකත් glass crackle bead set එකම තමයි එන්නේ. හැබැයි මේක ටිකක් කලින් ඒවට වඩා බරයි. මේකේ different colors තියෙනවා. transparent එකත් එක්ක යන shade එකක් එනවා. එහෙම නැත්නම් අපිට two color shades උත් තියෙනවා. දැන් මම පෙන්නන්නේ transparent shades යන ඒවා. brown color එක,
ඊළඟට හරි මේක බලන්න මේක 2 color shades යන ඒවා. purple and grey color වගේ යනවා මේක හරි ලස්සන color එක. ඊළඟට red and green shade එක යන එක. red and green color එක. ඊළඟට පෙන්වන්නම් red and yellow colors යන ඒවා. මේ beads උත් glass beads හරි බරයි ඒවා. අතට දැම්මහම හරිම ලස්සනයි. මේ beads වලින් අපි bracelets හදලා අතට දැම්මහම හරිම ලස්සනයි. මේක purple and green shade යන එක. මේක light green and orange color යන එක. මේ හැම එකක්ම මම පෙන්නන්නේ crackle beads. මම ගොඩාක් තියෙන crackle bead types තමයි. ඊළඟට මම පෙන්නන්න ඔයාලට මම ළඟ තියෙන single color bead. මේක pink color එකක්. මේකත් crackle bead එකක් තමයි. හැබැයි මේකේ color එක single. තනි color ඒවා යන්නේ. තනි පාට ඒවත් අපිට ලස්සනට mix කරලා දාන්න පුළුවන්. මේක transparent එකක්. මේක හැබැයි පොඩි greenish ගතියක් තියෙනවා මේකේ. මේක හැබැයි ඕනම bead bracelet එකට ඕනම bead color එකකට අපිට match කරලා දාගන්න පුළුවන්. මේක orange color එක. red color. හරි. ඒත් එක්කම මං ළඟ තියෙනවා black color glass beads. තනි black වලිනුත් අපි ගාව මේ තනි black color එකකිනුත් අපිට bracelets හදා ගන්න පුළුවන් ලස්සන charms දාලා. black color එකේ shining beads වගේම matte beads උත් අපි ළඟ තියෙනවා. black විතරක් නෙමෙයි යාළුවනේ. black වලට අමතරව white color beads උත් තියෙනවා. මේක හරි elegant color එකක්. සාමාන්‍යයෙන් ගොඩාක් friendship bracelets එහෙම හදන්නේ මේ වගේ black and white use කරලා. මේක 8mm bead එකක්. මම කලින් ගත්ත stock එකේ තියෙනවා 10mm bead වගේකුත්. මම මේකෙන් customer කෙනෙකුට necklace වගේක් හදලා තියෙනවා. ඒකත් ඔයාලට මගේ page එකේ ගිහිල්ලා බලා ගන්න පුළුවන්. necklace එහෙම හදන්න සාමාන්‍යයෙන් අපිට ලොකු beads පාවිච්චි කරන්න පුළුවන්. හරි ලස්සනයි මේ වලින් අපි necklace bracelets ඒවා වගේ දේවල් හදුවහම. හරි. ඊට අමතරව මම ළඟ තියෙනවා කලින් stock එකකින් ඉතුරු වෙච්ච pearl beads වගේක්. මේවා මම ගත්තේ ප්‍රොජෙක්ට් එකකට කස්ටමර් කෙනෙක්ගේ රික්වෙස්ට් එකක් අනුව. එයාලා කැමති පාටෙන් මම එයාලට මේ නෙක්ලස් වගේක් හදලා දුන්නා. ඒකෙන් ඉතුරු වෙච්ච බීඩ්ස් වගේක් මම ළඟ තියෙනවා. මේවා ගත්තේ කස්ටමර්ට අවශ්‍ය විදිහට අපිට නෙක්ලසස් හදන්න. මේ වගේ ඔයාලටත් කැමති විදිහට නෙක්ලස් එකක් හරි බ්‍රේස්ලට් එකක් හරි හදාගන්න මට කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp එකේ මාව contact කරන්න. මං ළඟ නැති කල එකක් වුණත් ප්‍රශ්නයක් නෑ. මං කොහෙන් හරි බීඩ් එකක් හොයාගෙන ඔයාලා කැමති විදිහට මං ඔයාලට ඔයාලගේ බ්‍රේස්ලට් එක හරි නෙක්ලස් එක හරි හදලා දෙන්නම්. මගේ WhatsApp නම්බර එක මම මෙතන දාන්නම්. ඔයාලා අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. මගේ page එකට මගේ මේ වීඩියෝ එකට like එකක් දාලා page එකත් follow කරන්න, යාළුවන්ටත් share කරන්න. ඒක මගේ small business එකට ලොකු උදව්වක් වෙයි. එහෙනම් මම ආයෙ තව දවසක් ඔයාලා හම්බ වෙන්නම්. එහෙනම් මම තව දවසක් ඔයාලා හම්බ වෙන්නම්. මම හදපු bracelet set එකක් අරගෙන. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye.